හරි බලමු 37. නාභිය දුර 10ක් වන උත්තල කාචයක් තබා තිබේ. කුඩා කෘමිකු කාචයේ ප්‍රධාන අක්ෂය මත කාචයේ සිට සෙන්ටිමීටර් 20ක් දුරින් පිහිටි ඒ ලක්ෂයේ යම් මොහොතක ඒකාකාර ප්‍රවේගයෙන් පසු කර. නාභිය දුර 10 හරි මේක දාලා දෙන කාචය 10යි. උත්තල කාචයක් තබා තිබේ. කුඩා කෘමියෙකු කාචයේ ප්‍රධාන අක්ෂය මත මේ යාකරන තිරස් රේඛාව මත කාචයේ සිට සෙන්ටිමීටර් 20ක් දුරින් පිහිටි ඒ ලක්ෂයේ යම් මොහොතක ඒකාකාර ප්‍රවේගයෙන් පසු කර කාචය දෙසට ගමන් කරනවා. දැන් කෘමියා මෙහෙට යන ගමන් ඉන්න අපි යන වේගය ගමුකෝ u කියලා. හරි. නැත්තම් මම x කියලා ගන්න එක. වස්තු දුර වුණොත් ඒවත් එක පැටලෙන නිසා x කියලා ගත්තේ. ඊට පස්සේ කාචය දෙසට ගමන් කරනවා. a ලක්ෂයේ සිට 5ක දුරක් ගෙවා b ලක්ෂයට යාමට කෘමියාට තප්පර 2ක කාලයක් ගත වේ. කියන්නේ කෘමියාගේ වේගය අපිට ඕන නම් හොයාගන්න පුළුවන් නිකන් a ඉඳන් b ට යන වේගය 2.5 cm තප්පරයට වගේ. එම කාලය තුල කාචය මගින් සාදන කෘමියාගේ ප්‍රතිබිම්බයේ ප්‍රවේගයේ සාමාන්‍ය අගය වන්නේ. හරි. මෙතන අපි අන්තිම විදිහට කරපු වැඩ මතකනේ දාලා. ඒ කියන්නේ ඒවයි කතාවක් තියෙන දැන් බලන්න මෙතන මේ ප්‍රතිබිම්බය හැසිරෙන්නේ මම කලාවේ ගත්තොත් 10යිනේ. ඒ කියන්නේ ඒ කියන්නේ හරියටම 2f නේ. 2f. එතන f කියන්නේ ආයි මේ වගේ තැනක් නේ මේක 5යිනේ. එතකොට මේ වස්තුව තියෙන්නේ මේ වගේ කෑල්ලකනේ කියන්නේ. අර වස්තු දුර වගේනේ මේ කෑල්ල. පැහැදිලිද? එතකොට මේ කෑල්ල කියන්නේ මේ f2f අතර. එතකොට වස්තු දුර f2f අතර නම් ප්‍රතිබිම්බය යන්නේ කොහමද? 2f ට වඩා ඈතින්. පැහැදිලිද? 2f වෙනින්ද අනන්තයට යනවනේ. එතකොට මේ කෑල්ලේ තියෙන චූටි කෑල්ලක් එහා පැත්තේ ලুকু කෑල්ලකට තමයි මැප් වෙන්නේ. එතකොට කුමියා මේ පැත්තේ ගිහිලා තියෙන සෙන්ටිමීටර් 5ක් වුණාට එහා පැත්තේ 5ට වඩා වැඩි දුරක් ගිහිලා තියෙනවා ඒ කාලෙදී. එකම කාලෙදී තමයි. හැබැයි කාලය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ලොකු දුරක් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිබිම්බය යන ඇවරේජ් සාමාන්‍ය වේගය මෙයා යන වේගයට වඩා වැඩි. දැන් මෙයා ගිහිලා තියෙන තප්පර 2කට 5ක් නේ. ඒ කියන්නේ වේගය 2.5 cm තප්පරයටනේ. මේකනේ දැන් උත්තරේ නෙවෙයි හරි. මෙයා මේ වස්තුව ගිහිලා තියෙනවා වගේ ඇවරේජ් වේගය. හැබැයි ප්‍රතිබිම්බේ ওই වේගයට වඩා වැඩි වේගයකින් යනවා. ඒ කියන්නේ මේවා වැරදි අඩු වේගය වැරදි 5 හරි 8 හරි තමයි බලමු හරියටම හදලා මොකක්ද උත්තරේ කියලා. අනිත් එක ඇවරේජ් එකක් අහන්නේ අර හේතුව අර A ගින්දලා B ට යද්දි මේ ප්‍රතිබිම්බේ මැප් වෙන එක වෙනස් වෙන්නේ ඒකාකාර වෙන වේග. කියන්නේ පොඩි කොටසකදී කියන්නේ වෙනස් වෙන විදිහ ඒකාකාර නෙවෙයි වෙනස් වෙනවා. ප්‍රස්ථාන මතකයි නේද? ඒ වගේ හිතන්න පුළුවන්. ඒ නිසා ඇවරේජ් එකක් අහන්නේ. එතන අපිට මේකෙදි කරන්න වෙන්නේ A මැප් වෙන්නේ කොතනද කියලා හිතන්න වෙනවා. ඒව නිකම්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ 2f නේ. 2f නම් මේ පැත්තෙත් 2f වලම තමයි හැදෙන්නේ මම. ඉඩ මදි වෙන නිසා මෙතනින් 2f මාක් කරා. ඒ කියන්නේ කාචේ ඉඳලා 20ක දුරක්. එතකොට කෘමියා t සමානයි බිඳුවේදී මෙතන ඉන්නකොට ඒ වල ඉන්නකොට එයාගේ ප්‍රතිබිම්බය තියෙන්නේ t සමානයි බිඳුවේදී මෙතන. කෘමියාගේ ප්‍රතිබිම්බය. ඊට පස්සේ b වලට එනවනේ. එතනදී කොතනද තියෙන්නේ කියලා හොයන්න මම කාත් සමීකරණ දාන. ඒතර වස්තු දුර 15යි නාභි දුර 10යි. කාත් සමීකරණ දැම්මම 1යට v දැන් මේ වෙලාවේ මට මතකයි අර කාත් සමීකරණ දාලා ලකුණු සමුදේ දැම්මට පස්සේ අන්තිමට වෙන්නේ 1යට v දාන 1යට u සමාන 1යට f තමයි මේ වෙලාවේ හැඩය. ඒක මතක නිසා මේක පාර එක දාලා සුළු කරන්න. හරි. එතකොට 1යට v කියන එක අපි එහෙම තියාගත්තා. මම v ටත් ආදේශ කළා දෙන්න. එතකොට v ගේ මේ විශාලත්වය විතරයි එන්නේ. මම දකුණු පැත්තේ කියලා දන්න නිසා ඒකට ලකුණු සමුදේ ආදේශ කළා තමයි මේ සමීකරණය ගත්තේ. එකතු කරන්න ඕනේ 1යට 15 ධන f කියන්නේ 1යට 10. ඕක සුළු කරනකොට එනවා 1යට v සමාන මේ පැත්තේ 30න් ගන්න පුළුවන් 30න් එකක්. v කියන එක එනවා 30 cm කියලා. හරි නේද? ඔව්. v කියන එක එනවා 30 cm කියලා. එතකොට v කියන එක 30ක් කියලා එනවා. ඒ කියන්නේ මෙතන ඉඳලා 30ක දුර කියන්නේ. ඒ කියන්නේ t සමානයි 2ේදී තප්පර 2කට පස්සේනේ. කෘමියා ඉන්නේ මේ වගේ තැනක. ඒ කියන්නේ මේ තප්පර 2ේදී කෘමියා කොච්චර දුර ගිහිලාද? මේ දුරනේ ගිහිලා තියෙන්නේ. එතන මේ දුර 30යි, මේ දුර 20යි. කියන්නේ සෙන්ටිමීටර් 10ක් ගිහිල්ලා. තප්පර 2කදී සෙන්ටිමීටර් 10ක් යනවා. ඒ කියන්නේ යාගේ ඇවරේජ් වේගයක් මේ 10 ඒකාකාර වේගෙන් නෙමෙයි ගිහිලා තියෙන අතරම. හැබැයි සාමාන්‍ය අගය ගත්තම ගියපු සිද්ධ කරපු විස්ථාපන බෙදනවා ගත වෙච්ච කාලේ. ඒ කියන්නේ උත්තරේ තප්පරයට සෙන්ටිමීටර් 5යි. පැහැදිලි නේද ඒක? ඊට පස්සේ එන්නකො 38ට 38 වෙනි එකේ කියනවා ABC ලී කුට්ටි තුනක් එක මත එක පතිත වෙනසේ සුමට පෘෂ්ඨයක් මත තබා ඇත. සියලුම වස්තුන් ඝර්ෂණ සංගුණකයේ 0.2 බැගින් වේ. ඒ කුට්ටිය මත තිරස් දිශාවට 12 නිව්ටන්ක බලයක් ඇති කරයි. එවිට එක් එක් වස්තුවට එම මොහොතේ ලැබෙන පොළොවට සාපේක්ෂ ත්වරණ වන්නේ. සුමට පෘෂ්ඨයක තියලා තියෙන්නේ සියලුම වස්තු අතර ඝර්ෂණ සංගුණකය 0.2යි කියලා කියනවා. ඒ කුට්ටිය මත තමයි තිරස් දිශාවට නිව්ටන් 12ක බලයක් ඇති කරන්නේ. හරි. මේකේ අදහස
අපි මෙහෙම හිතමු පළවෙනි එක ගැන මේක ඇතුලේ දැන් දෙන්න පුළුවන් දේවල් කීපයක් තියෙන එකක් තමයි අපි ඒට හොම දුන්නම ABC තුන් දෙනාම පද්ධතියක් විදිහට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඕක ඇතුලේ හැදෙන්න පුළුවන් කේසස් ගොඩක් තියෙන. කියන්නේ A B අතර සාපේක්ෂ චලිතයක් ඇති වෙලා යන්න පුළුවන්. ඔය වගේ එක එක විදි වෙන්න පුළුවන්නේ. හරිද? එතකොට දැන් A වෙලයි B වෙලයි C වෙලයි පොළොවට සාපේක්ෂව තොරණ යන්නේ අහන්නේ. මේ ගානේ මුලින්ම අපි ගාන හදන්න කලින් සීමාකාරී ඝර්ෂණ බලවල විශාලත්වයම හොයාගෙන මෙයාලට ගන්න පුළුවන් උපරිම තොරණ මොන වගේද කියන එක ගැන අදහසක් ගන්න හිතමු. ඒ නිසා මම මුලින්ම A කියන කෙනා ගැන විතරක් හිතනවා. එතන A කියන කෙනා ගැන විතරක් හිතුවොත් එයාට අපි එළියෙන් දෙන 12 නිව්ටන් තියෙනවානේ. ඊට අමතරව BA අතර ක්‍රියා කරන්න පුළුවන් උපරිම බලය මොන වගේද කියලා හිතමු. BA අතර ක්‍රියා කරන්න පුළුවන් උපරිම බලය. හරි. එතන B ට සාපේක්ෂව A යන්න හදන ඉස්සරහට නිසා B ගෙන් A මත ඝර්ෂණය අනිවාර්යෙන් පිටිපස්සට. ඒක ඇත්ත. හරි. B ගෙන් A මත ඝර්ෂණය අනිවාර්යෙන් පිටිපස්සට. ඒකේ ප්‍රතික්‍රියාව A ගෙන් B ට අනිවාර්යෙන් ඉස්සරහට. මම දැන් යන්නේ F1 ට ගන්න පුළුවන් උපරිම වගේ මොන වගේද කියලා හිතන්න. F1 ට ගන්න පුළුවන් උපරිම වගේ කියන්නේ μ r නේ. μ කියන්නේ 0.2යි. R කියන්නේ ඒගේ බරනේ 40යි. ඒ කියන්නේ යාට ගන්න පුළුවන් උපරිම වගේ. හරිද? මේක අය වරද්දන්න එපා. ඒ කියන්නේ මම මේක F1m කියලා ලියන්න. දැන් ක්‍රියා කරන එක කියලා නෙවෙයි කියන්නේ. ක්‍රියා කරන්න පුළුවන් උපරිම එක නිව්ටන් 8යි. පැහැදිලි? මම දන්නේ නැහැ ඒක ක්‍රියා කරනවද නැද්ද කියන්න. ක්‍රියා කරන පුළුවන් උපරිම එක නිව්ටන් 8යි. ඊට පස්සේ අපි C ගැන කතා කරොත් BC ගත්තට පස්සේ මේ BC පද මේ AB දෙන්නම ඉන්නේ C ගොඩනේ. ඒ නිසා C ට කිලෝග්‍රෑම් 10ක් දැනෙනවා. හරි. ඒ නිසා C මේ C කියන්නේ මෙතනින් එන මේ AB පද්ධතිය මත උඩට දෙන R කියන්නේ මේ පෘෂ්ඨ දෙක අතර ක්‍රියා කරන අභිලම්බ ප්‍රතික්‍රියාව වෙන්නේ. එතන මේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ නිව්ටන් 100ක්. හරි. මොකද AB දෙන්නගෙම බර C දරාගෙන ඉන්නේ. එතකොට BC අතර ක්‍රියා කරන ඝර්ෂණය ගැන හිතද්දී දැන් B කවදා හරි ඉස්සරහට යන්න හදන්නේ පොළොවට සාපේක්ෂව C ට සාපේක්ෂව ඉස්සරහට යන්න හදන්නේ. ඒ නිසා C ගෙන් B මත ඇති කරන ඝර්ෂණය පිටිපස්සට. අපි ඒක F2 කියමු. ඒකේ ප්‍රතික්‍රියාව B ගෙන් C මත ඉස්සරහට F2. F2ට ගන්න පුළුවන් උපරිම වගේ මං හිතුවොත් ඒකත් μ r නේ. μ කියන්නේ 0.2යි. R කියන්නේ මේ පෘෂ්ඨ දෙක අතර ක්‍රියා කරන R කියන්නේ මේ උඩ R ගෙන් ඔක්කොම බර දරාගෙන ඉන්න නිසා මං කලින් කිව්වා වගේ නිව්ටන් 100ක්. ඒ කියන්නේ නිව්ටන් 20ක උපරිම බලයක් CB අතර ක්‍රියා කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. මිට අමතරව මෙයාලගේ ස්කන්ධ මම දාන්නම් 4යි 6යි 10යි. දැන් අපි මේක ස්වභාවිකව දැන් වෙන දෙයක් ගැන හිතමු. ඒට හොම බලයක් ක්‍රියා කරාම වෙන්නේ A ඉස්සරහට චලිත වෙන්න හදනවා. A ඉස්සරහට යනවට B අකමැති. පැහැදිලිද? ඒ නිසා B උත්සාහ කරන්නේ BA අතර තියෙන සාපේක්ෂ චලිතය නැති කරගන්න. ඒ කියන්නේ AB අතර සාපේක්ෂ චලිතය නැති කරනවා කියන්නේ AB දෙන්නම උත්සාහ කරනවා දෙන්නම කැමති එකම තොරණකින් යන්න පුළුවන්. ඒතර දෙන්නටම එකම වෙලාවෙ එකම වේග තියෙන්නේ. දෙන්න අතර සාපේක්ෂ චලිතයක් නැහැ. දෙන්න සාපේක්ෂව නිශ්චලයි. ඒක තමයි AB අතර ඝර්ෂණීය වුමනාව. ඊට පස්සේ C try කරන්නේ මේ යට සුමටයි. ඒ නිසා මම යට මුක් සිම්බලයක් මාක් කරේ නැත්තේ. හරි. ඊට පස්සේ C try කරන්න හැම වෙලේම C ගෑවිලා ඉන්නේ B ගනේ. BC අතර තියෙන සාපේක්ෂ චලිතය නැති කරගන්න. ඊට BC අතර තියෙන සාපේක්ෂ චලිතය නැති කරගන්න පුළුවන් නම් ඒක BC දෙන්න කැමති. ඒ කියන්නේ B ගේ තොරණෙම C ට ගන්න පුළුවන් නම් BC කියන දෙන්න කැමති. එහෙම ගන්න පුළුවන් නම් ඒ දෙන්න ඒ පොදු තොරණෙන් චලිත වෙන්න හදනවා. එතන මේකේ වෙන්න පුළුවන් අර ලස්සනම දේ ABC තුන් දෙනාම එකම තොරණකින් යන එක. මම මුලින් එහෙම යනවයි කියලා හිතලා වාට ගාන හදන්නතෝ පැහැදිලි කරන්න. ඒතර මොකක්ද වෙන වැරද්ද කියලා. මොකද වෙන්න පුළුවන් වැරද්ද කියන මම දන්නේ නැහැ. මොකද්ද වෙන්න පුළුවන් දේ කියලා. කියන්නේ හැම වෙලේම එහෙම යන්න බැරියයි කියලා මම කියන්නේ කියලා පැහැදිලි කරන්න. දැන් ABC කියන තුන් දෙනාම එකම පද්ධතියක් විදිහට යනවයි කියලා හිතුවොත් ඔය ABC කියන පද්ධතියම ස්කන්ධ කීයද? 16යි 20යිනේ. ඔය කිලෝග්‍රෑම් 20 මතම බාහිරින් ක්‍රියා කරන බලය නිව්ටන් 12යි. එහෙනම් පද්ධතියම ලබා ගන්න තොරණය කීයද? පද්ධතිය ලක්වන තොරණය හොයන්න පුළුවන්. පද්ධතියට F සමානයෙන් මේ දාලා හොඳට මතක තියාගන්න. පද්ධතියට F සමානයෙන් මේ දාන්න පුළුවන්. ඔක්කොම පද්ධතිය ඔක්කොම එකම තොරණෙන් යනවා විතරයි. මම එහෙම උපකල්පනය කරලායි මේක දාන්නේ. 12 සමානයි 20 වාරයක් ඒ. එතන A කියන එක සමාන වෙනවා 0.6යි ms ඍණ 2 කියලා. හරි. දැන් ඔය 0.6 තියාගෙන ඉන්න බලන්න C ගාවට. C ගේ ස්කන්ධේ 10යි.
අපි C ගේ ස්කන්ධ 10යි. එතකොට හරි. එතකොට ඔහොමම දැන් යනවනම් හැමෝම කියන දශමයක තොරෙන් යන්න එපයි. ඕක ඔහොම තියාගෙන අපි නිකම්මට හිතමු වාට එක එක්කෙනා ගැන හිතන්න පුළුවන්. දැන් C යන්නේ මොන බලයෙන් නිසාද? C යන්නේ F2 බලය නිසා. BC දෙන්නම යන්නේ F1 බලය නිසා. දැන් BC දැන් ඔය දශම 6 කියලා හිතාගෙන BC පද්ධතිය ගැන නිකම්ම හිතන්න. BC පද්ධතිය ගැන B ගේ ස්කන්ධය 6යි C ගේ ස්කන්ධය 10යි. එතකොට BC පද්ධතියේ ස්කන්ධය කිලෝග්‍රෑම් 16ක් නේ. BC පද්ධතිය මත ක්‍රියා කරන එකම බාහිර අසමතුලිත බලය F1 නේ. පැහැදිලිද? එතකොට මේ පද්ධතියට දශම 6ක තොරණයක් ගන්න නම් F1 කීයක් වෙන්න ඕනද? 16 ගුණ කිරීම දශම 6ක් වෙන්න ඕන. ඒ කියන්නේ 9.6ක් වෙන්න ඕන. F1 ට මෙච්චර වැඩි වෙන්න පුළුවන්ද? බෑ. F1 8යි. පැහැදිලිද? ඒ නිසා F1 ට මෙච්චර ලොකු වගයක් ගන්න බෑ කියන්නේ BC ඒ කියන්නේ BC පද්ධතියට මේ දශම 6ක තොරණෙන් යන්න බෑ. ඒ කියන්නේ B ට යන්න බෑ. පැහැදිලිද? ඒ කියන්නේ පද්ධතියම දශම 6ක තොරණකින් යනවායි කියලා හිතුව එක වැරදි. ඒ කියන්නේ තුන් දෙනාගේම තොරණේ දශම 6 ගාන එනවායි කියලා මම හිතුව එක ඇත්තටම වැරදි. එහෙම වෙන්න බෑ. පැහැදිලිද? එතකොට මම ඒකට අනුව හිතනවා දැන් ඒ කියන්නේ ඒක වෙන්න බෑ. එතන මේකේ අපි ගානට එමු අයත් එහෙම මම කියන්නේ පද්ධතියක් විදිහට යනවා කියලා හිතුවොත් එන අවුල මේක ඒවා දශමයක් කියලා හිතන අතර උත්තරේ තියෙනවා මෙතන. තුන් දෙනාම දශමයෙන් යනවායි කියලා. ඒකේ අවුල තියෙන ආවෙවා ඇවිල්ලා F1 F2 හොයලා බැලුවොත් F2 නම් වෙන්න පුළුවන් නගයක් වෙනවා. හැබැයි F1 එක 9.6ක් වෙන්න ඕන කියන. ඒතර යාර ගන්න පුළුවන් උපරිම එකගේ 8යි නම් 9.6ක් වෙන්න බෑනේ. ඒ නිසා ඒ අදහස වරදිනවා. එතකොට දැන් අදහස F1 ට 9.6ක් වෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් එහෙම බැරි නම් යා මොකද කරන්නේ? යාට ගන්න පුළුවන් උපරිමගේ අරගෙන පුළුවන් තරම් අවම කරගෙන යන්න චලිත වෙනවා ඉතින්. එතකොට AB අතර ඔහම 12ක් වා ක්‍රියා කරද්දී මේ F1 එකේ යාට ගන්න පුළුවන් උපරිමගේ කරගන්නවා 8ක් කරගන්න. මේ F1 එකේ යාට ගන්න පුළුවන් උපරිමගේ කරගන්නවා 8ක් කරගන්නවා. පැහැදිලිද? මේක අර ටිකක් සංකීර්ණයි කියන්නේ ඔයා හිමින් හිතන්න ඕන ඇත්තටම. මේක එක ගානක් මෙහෙම හොඳට තේරුම් ගත්තට පස්සේ ආයි මේක අනිත් ඒවා ඔක්කොම සමාන අදහස්. දැන් මේකේ මම මුලින් කතාව මෙහෙම කියන්නම්. යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා මෙහෙම AB C කියලා. A කපල් වෙලා ඉන්නේ B එක. හරිද? Aට C එක කිසි සම්බන්ධයක් නැහැ. B කපල් වෙලා ඉන්නේ C එක. හරි? එතකොට A ඉන්නේ A B සෙට් වෙලා ඉන්නේ මේ පැත්තෙන් B C සෙට් වෙලා ඉන්නේ. ඒක තමයි කතාව. ඔයා ඒව චලිත කරවන්න බලයක් දුන්නම හරිද? ඔයා ඒව චලිත කරවන්න බලයක් දුන්නම B try කරන්නේ Aත් එක්ක එකට ඉන්න. ඔයා ඒව යවන්න බලයක් දුන්නම ඒව චලිත කරන්න බලයක් දුන්නම B try කරන්නේ Aත් එක්ක එකට ඉන්න. ඒක තමයි පොයින්ට් එක. පැහැදිලිද? එහෙම ඉන්න පුළුවන් නම් ඒකට අදාළ ඝර්ෂණ බලය දීලා Aත් එක්ක එකට යනවා. එහෙම යන්න බැරි නම් ෆුල් උපරිම try කරනවා යන්න. හැබැයි යන්න බැරි නම් ඉතින් උපරිම ඝර්ෂණ බලය ඇවිල්ලා ඒ ගානින් සෙටල් වෙලා ඉන්නවා. පැහැදිලිද මං කියන දේ? එතකොට මේක කියන්නේ මේ වගේ ප්‍රශ්නයක් හිතද්දී පළවෙනි එක දැන් AB සෙට් වෙලා ඉන්නේ කවුද බලන්න AB සෙට් වෙලා තියෙනවා BC සෙට් වෙලා තියෙනවා. අපි යන්න බලය යොදන්නේ ඒට. ඒතරවා ඒව යන්න හදද්දී මුලින්ම බලන්නේ B try කරනවා ඒත් එක්ක එකට යන්න පුළුවන්ද බැරිද කියලා බලන්න. හරි? එතකොට එහෙම යන්න බැරි නිසා එතන මං ආයෙ ඔන්න එහෙම පැහැදිලි කරන්න ඇයි එහෙම යන්න මම බෑ කියලා කියන්නේ. A ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 4යි. A ට නිව්ටන් 12ක් දෙනවා. B ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 6යි. 6 නේද? ඔව් B ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 6යි. B යන්න පුළුවන් ඝර්ෂණය. එතන මේ ඝර්ෂණයට ගන්න පුළුවන් උපරිමගේ 8යිනේ. එතන ඝර්ෂණයේ උපරිමගේ 8ක් වුණත් හරිද? ඝර්ෂණයේ උපරිමගේ 8ක් වුණත් A මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය 4යි. එතන 4 සමානයි m වතාවක් A දැම්මම A ට තියෙන්න පුළුවන් අවම තොරණ 1යි. හැබැයි B ට තියෙන්න පුළුවන් තොරණ එකක් තමයි මේ B ට F සමාන m දැම්මම හරිද? මම මෙතන මේ බලයක් නැහැ කියලා හිතාගෙන දාන්නේ. එහෙම දැම්මත් 8 සමානයි 6 වාරයක් A. හරි. මෙතනදී ඔව් එතනින් අදස්සන් බෑ මොකද දැන් හරි දැන් මෙහෙම 8 ක්‍රියා කරොත් යන්න පුළුවන් වගේනේ. හැබැයි B කවදාවත් දැන් B ට ඒත් එක්ක එකට යන්න උවමනයි තමයි. හැබැයි B කවදාවත් මේ C ව දාලා යන්න කැමතිත් නැහැනේ. C B සෙට් වෙන්න බෑ. ඒ නිසා B යනවා නම් C වත් එක්කගෙන තමයි යන්න try කරන්නේ. හරි. ඒ නිසා මේ 8න් යන්න try කරනකොට මේ දෙන්නම එකට එන්න හදනවා. එතන මෙයා 6යි යට කෙනා 10යි වුණාම ඒ දෙන්නටම ඔය 8න් චලිත වෙන්න බැරි වෙනවා.
පැහැදිලි මේ දෙන පද්ධතියක් විදියට එනවා කියලා හිතුවොත්. එතකොට 8 සමාන වෙන්න බෑ 16 වාරයක් ඒ වලට එකක් කියන එක ගැලපෙන්නේ නැහැ. හරි. එතකොට ඒ හේතුව නිසා AB පද්ධතියක් විදියට යන්නේ නැහැ. ආය අනිත් පැත්තට අපි BC දෙන්න ගැන හිතුවොත් හරි මේ වෙලාවේ BC ට එක පදවේට යන්න පුළුවන් ඒකයි මම ඔහොම පැහැදිලි කරේ BC දෙන්න ගැන හිතුවොත් එතකොට යන්න බෑ කියන්නේ 8ක් ඇවිල්ලා ගන්න පුළුවන් තොරණින් යනවා ඒක මම මෙතන 8 දැම්මේ ඊට පස්සේ BC කියන දෙන්න ගැන හිතුවොත් දැන් ආයි කතාව යටට යනවා දැන් ඒව අමතක කරලා දාන්න දැන් ඒක ගනුදෙනුවක් නැහැ අපිට BC දෙන්න ගැන හිතුවොත් B ට 8ක් ක්‍රියා කරනවා C කියන කෙනා යට මෙහෙම ඉන්නවා කිලෝග්‍රෑම් 10යි දැන් B 8කින් යන්න හදද්දි මොකද C කරන් try කරන්නේ C try කරන්නේ පද්ධතියක් විදිහට එකට යන්නනේ එතන එකට යන්න නම් C B මත මෙහෙට F2 ඇති කරලා C මත ඉස්සරහට F2 ඇති කරනවා මේ F2 කියන්නේ ලොකු බලයක් උපරිමව ගන්න පුළුවන් F2ට නිව්ටන් 20ක් හරි F2ට නිව්ටන් 20ක් ගන්න පුළුවන් කියලා නිකන් බැලුවම පැහැදිලි මේක ඕනනම් B නවත්තන්න උනත් පුළුවන් ඒ කියන්නේ B ටයි C ටයි පද්ධතියක් විදිහට එකට යන්න පුළුවන් පොදුවේ යන්න හැකියාවක් තියෙනවා මොකද F2ට හොඳට ලොකු වෙන්න පුළුවන් බලයක් නිසා නිකන් F2ට ගන්න පුළුවන් උපරිමගේ දෙකක් වගේ වුණොත් එහෙම ඔය වැඩේ වෙන්නේ නැහැ හැබැයි වෙලාව F2ට ගන්න පුළුවන් උපරිමගේ 20ක් වගේ නිසා BC ට පද්ධතියක් විදිහට එකට යන්න පුළුවන් ඒ නිසා ඒ දෙන්න එකට පද්ධතියක් විදිහට චලිත වෙනවා එතකොට දෙන්න එකට පද්ධතියක් විදිහට චලිත වෙනවා නම් අපිට පුළුවන් එකපාර මේ පද්ධතියට F සමාන m දාන්න. එතකොට ක්‍රියා කරන බාහිර අසමතුලිත බලය වෙන්නේ 8 විතරයි. 8 සමානයි ස්කන්ධය 16න් 16 වතාවක් යට. එතකොට ඒක සුළු කරාම මේ කියන එක එනවා 0.5 ms ඍණ 2 කියලා. එතන මේ BC කියන දෙන 0.5ක තැනකින් යනවා. ආයවාව නම් ආපස්සට ගාන බැලුවොත් F2 කියන ඝර්ෂණ බලය හොයලා බලන්න මම C ට F සමාන m දැම්මොත් F2 සමානයි 10 වාරයක් යට. ඒ කියන්නේ නිව්ටන් 5යි. නිව්ටන් 5 කියන්නේ F2ට තියෙන පුළුවන් නම් කියන්නේ වෙන්න බැරි අයක් කියලා නෙවෙයි නේද? ඒ නිසා F2 කියන එක 5ක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක පද්ධතියක් විදිහට යන්න පුළුවන් අවස්ථාවක්. පැහැදිලිද? එතකොට මේ ගාන වෙන්නේ A එක B ට පද්ධතියක් විදිහට යන්න බෑ. හැබැයි BC දෙන්නට පද්ධතියක් විදිහට එකට යන්න හැකියාව තියෙනවා. එතන AB වෙන් වෙනවා. එතන AB වෙන්න වෙද්දී අපි A ගේ තරණ වෙනම හොයන්න පුළුවන්. අපි A ගේ තරණ වෙනම හෙව්වනේ. එකයි කියලා වෙන. පැහැදිලි මොකද මේ මත ක්‍රියාගෙන සම්ප්‍රයුක්ත බලය 4යි නේද? 4 සමාන 7 වාරයක් ඒ ගියාම A ගේ තරණ 1යි. එතන A ගේ තරණ 1යි BC කියන දෙන්න 0.5ක තරණකින් චලිත වෙනවා. ගාන පැහැදිලිද දස? එතන මේකේ මේ මෙහෙම පොඩක් try කරන ආයෙ ගෙදරදී මේකේ ABC තුන් දෙනානේ ඉන්නේ. වෙන්න පුළුවන් හැම විදියක්ම හිතන්න. A වෙන වෙලා යද්දි BC එකට යනවා. ආයෙ AB එකට යද්දි C වෙනම යනවා. ඔය වගේ වෙන්න පුළුවන් හැම එකක් ගැනම හිත දත් එක බලන්න ඔයා මොකක් කරේ අවස්ථාවක් මේකට අමතරව මොකක් කරේ අවස්ථාවක් ඔයා හරි කියලා හිතනවා නම් ඒ වෙලාවේ F1 F2 ඝර්ෂණ බල හොයලා බලන්න පවතින්න පුළුවන්ද කියලා මේ සීමාවල ඇතුළ ගන්න පුළුවන් උපරිමගේ 20යි මෙයාගේ 8යි. එහෙම වෙන්නේ නැහැ වෙන්න පුළුවන් එකම අවස්ථාව කියන්නේ මේ වෙලාවේ පද්ධතිය ලක්වන චලිතය මේක තමයි. උපරිම සාපේක්ෂ චලිත අවම කරගන්න පුළුවන් මේ අවස්ථාවේ. පැහැදිලිද?